අද අපේ මිනිස්සුන්ට ශ්‍රද්ධාව පිළිබඳ විශ්වාසයක් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? කුසල සිත නැහැ. බලන්න ඕගොල්ලන්ගේ ගෙදර තියෙන බුද්ධ පූජාව තියෙන වාජනේ සයිස් එක. ශ්‍රද්ධාව ඕකෙන්ම පේනවා. බුදුහාමුදුරුවෝ ගෙදර කොතනද ඉන්නේ? මාත්‍යා ඕගොල්ලන්ගේ ගෙදර බුදුහාමුදුරුවෝ කොහමද ඉන්නේ? බිත්ති මුල්ලේ ෆුට් බෝඩ් එකේ චූටි ලෑල්ලක් ගහලා ත්‍රිකෝණ හැඩේ බුදුහාමුදුරුවෝ අස්ස මුල්ලකට හිර කළා. මෙහෙම කරලා ඉන්නේ අන්තන් අපේ බුදුහාමුදුරුවෝ. ඇයි? අත් දෙක දිගාරින්නවා මදි උපාසකම්ම. ඇයි? ගෙවල් වල මුල්ලට දාලා හිර කළා ෆුට් බෝඩ් එකේ ගහලා තියෙන පොඩි බෝඩ් එකක්. කවදාවත්ම බුදුරජාණන් වහන්සේට එහෙම සලකන්න එපා. ඒ ගෙවල් දියුණු වෙන්නේ නැහැ. ඒ ගෙවල් වල මිනිස්සුන්ට ශ්‍රද්ධාව හැදෙන්නේ නැහැ. ඒ ගෙවල් වල මිනිස්සුන්ට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒ ගෙවල් වල මිනිස්සු කවදාවත් නිවනට ගෙනියන්න බෑ. ඒ නිසා මේවා ඇහෙන මිනිස්සු හැම කෙනෙක්ම තමන්ගේ නිවසේ ප්‍රධාන තැන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඉඩක් වෙන් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ තියන්න ඕන නැගෙනහිර පැත්තටද උතුරු පැත්තටද දකුණු පැත්තටද බටහිරට ගිනි කොරටද? සකල ක්ලේශ ප්‍රහාණය කරපු බුදුහාමුදුරුවෝ නැගෙනහිරට විතරයිලු තියන්න ඕන, බටහිරට තිබ්බහම ගිනි ගන්නවලු. බුදුහාමුදුරුවෝ නිසා කාට හරි අපල වෙන්න පුළුවන්ද පුතා? නේ. තේරෙනවනේ? නැගෙනහිරට උතුරට බටහිරට හරවන්න එපා බුදුහාමුදුරුවෝ. හරවන්න කොහමද? ගෙට ඇතුල් වෙනකොටම සාලේ ඉන්නකොට අනේ මගේ බුදුහාමුදුරුවෝ ඇතුලේ වැඩ ඉන්නව නේද කියලා. ඒ සංඥාව වෙන පරිදි සාලේ ලස්සනට පේන තැනක ලොකු මල්ලාසනයක් ධර්මාසනයක් පනවලා බුදුහාමුදුරුවන්ට ස්ථානයක් වෙන් කරන්න. හරිද? කම්මැලි කමට චූටි පිළිමයක් ගෙන ලෝභ කමට ගෙනල්ලා අර ඇපෙන් බේරෙන්නේ ඇයි? බුදුහාමුදුරන්ට පිළිමයක් තිබ්බ නැති වුණොතින් ගෙදරට හොඳ නැහැ කියලා හිතලා තමයි ගෙදර තියන්නේ. ඒකත් ශ්‍රද්ධාවෙන් කරන වැඩක් නෙමෙයි. තමන්ගේ ආර්ථික දියුණුව තමන්ට අපල වෙයි කියන බයටයි එහෙම කරන්නේ. එසා කරුණාකර ශ්‍රද්ධාව තියෙන මිනිස්සෙක් වෙන්න. සැබෑ බෞද්ධයෙක් වෙන්න. ගෙදර වැඩි කොටසක් ඉඩ අරින්න කොහෙටද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කළා වැඩි කොටසක් ඉඩ අරින්න.